හායි යාළුවනේ ඉතින් කොහොමද ඔයාලව වෙනද වගේම පිළිගන්නවා නිලක්ෂිකා හෝම් ඇන්ඩ් ගාඩන් channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් subscribe කරලා like කරලා share කරලා යාළුවන්ට බලන්න වීඩියෝ එක හොඳයි නම් ඉතින් ඒ වගේම ලස්සන ඔය comment එක දාලා යන්න අමතක කරන්න එපා කියලා මුලින් මතක් කරන්නේ වීඩියෝ එකේදී හින්දා. ඉතින් අද මම වලට මේ පෙන්නන ලස්සන මල් ටික කොහෙන්ද කියලා දන්නවද? මේ තියෙන තේරම මල් ටික මට එව්වේ මගේ ඊශ්‍රායල් වල ඉන්න මගේ ආදරණීය නෑනා. අපේ අක්කා. ඉතින් ඇත්තටම එයා මට ලස්සන දේවල් දැකපුවාම ඒව මට ෆොටෝස් විදිහට එවනවා වීඩියෝ විදිහට අරගෙන එවනවා. ඉතින් අද එවලා තිබුණා මං හිතුවා මගේ පුංචි වීඩියෝ එකේ මේකත් එකතු කරන්න. මොකද මගේ ආදරණීය යාළුවෝ මල් බලන්න ආස කරන අය ගොඩ ඉන්නවනේ. ඉතින් බලන්න කොච්චර ලස්සන මල් පාක් එකක්ද කියලා. ඉතින් එයා යාගේ සීයත් එක්ක එහෙ ඇවිදිනකොට තමයි මේ පාක් එකේ මෙහෙම වීඩියෝ ටිකක් අරගෙන තියෙන්නේ පුංචි වීඩියෝ ටික. ඉතින් මං හිතුවා ඒ ටික එකතු කරලා ඔයාලටත් පෙන්නන්න. ඉතින් මල් වලට ආස කරන මං වගේම තව මගේ ආදරණීය යාළුවෝ ඉන්නවනේ. ඔන්න ඉතින් මං අද ඔයාලට ඒ ටික බලන්න අරගෙන ආවා. ඒ අතරේ පොඩ්ඩක් විනෝද වෙන්න අද පොසොන් දවසනේ. ඉතින් ඒක හින්දා පොසොන් එකට අපි පොඩ්ඩක් එළියට ඉතින් ගමනක් ගියා. මොකද හැමදාම ගේ ඇසට හිර වෙලා හැමදාම ගෙදර බත් කනකොට එපා වෙනවා. ඉතින් ආසයි පිට ගිහිල්ලා කාගේ හරි අතින් උයපු බත් ටිකක් කන්න. ඉතින් ඔයාලත් එහෙම ආස ඇතනේ නේද? දන්සල් වලට යන්න, පාන්සල් වලට යන්න. ඉතින් ඔන්න අපි ඉතින් පොඩි කොල්ලෙක් දැම්මා. ඉතින් දන්නද අපි 4 දෙනා තමයි ඉතින් හැම යන තැනම යන්නේ. හරිද? ඉතින් ඔන්න මහත්යව ගන්න බැරුව ගියා. ඉතින් අපි දෙන්නා යාන්ත්‍රිකටින් අපි දෙන්නා තමයි ඉතින් මේ වීඩියෝ එක අවසානට පෙන්නලා හිටින්නේ. ඉතින් ඔහොම යනකොට හොඳ වැඩ මාර දේවල් සිද්ධ වුණා දන්නවද? ඉතින් ගොඩාක් හම්බුනේ අපිට කඩල දන්සල්, ඒ වගේම බීම දන්සල්, ඒ වගේම අයිස්ක්‍රීම් දන්සල් නම් හැම තැනකම වගේ තිබුණා. දැන් ඉතින් අයිස්ක්‍රීම් කෑවා වගේම ඊට පස්සේ විදවන්න තමයි වෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට ඒ වගේ හම්බෙලා තියෙනවද? ඔන්න ඉතින් 100 කෙනෙක් අපි යනකොට අස්සපාරක හරිද? අස්සපාරක කොඩිය වනනවා. මොනවද 100 තියෙන්නේ කියලා හෙව්වා. කිව්වා ගොඩාක් දුරට යන්න ඕනේ ඇතුළට. හරිද? ඊට පස්සේ කිව්වා තියෙනවා ඔන්න ඉදියාප්පයි රොටිය තියෙනවා කිව්වා. හරිද? ලුණු මිරිස් එක. ඉතින් ඕනම කෙනෙක් එක කන්න ආසයිනේ. ඉතින් ඔන්න මමත් ඉතින් කිව්වා තක්කල හරවන්න අපි එහෙට ගිහින් කාමු කියලා. හරිද? ඔන්න ඉතින් යාළුවනේ මට මරු වැඩේ උනේ. ඊට පස්සේ අපි ගිහින් බලමු මොනවද තියෙන්නේ. අයියෝ කඩල තමයි තිබුණේ. ඉතින් බලන්නකෝ 100ත් මාර ලනු තමයි දෙන්නේ මේ වගේ දවසක. ඔය වලට තේන්නේ අපි ඒ අස්සපාරට දාලා යනවා තමයි. ඉතින් මෙහෙට ගිහිල්ලා ඒ කඩල නම් අපි කෑවේ නැහැ. අපි කඩල ගෙදර ගෙනාවා. ඉතින් කඩල කාලා ඉඳලා ආයෙත් කඩල කෑවොත් බලන්න යන සයිස් එක තමයි හිටියෝද. ඊට පස්සේ ඉතින් ඔන්න මේ අයිස්ක්‍රීම් අපි ඒ ටිකත් ගෙදර ගෙනල්ලා කෑවා. ඒ වගේම අපි ඔහොම යන ගමන් ඉතින් අපිට හැම ආයෙත් අයිස්ක්‍රීම් දාන්සලා අයිස්ක්‍රීම් ඉතින් කොහොමත් කොච්චර කෑවත් එපා වෙන්නේ නැහැනේ. කඩල කන්න සෑහෙන වෙලාවක් යනවනේ. ඉතින් ඔන්න අයිස්ක්‍රීම් උත් අපි කෑවා. ඉතින් කාලා ඔය වගේ සෑහෙන දුරක් ගමන් කළා. ඉතින් කොහොමද ඔයගොල්ලෝ අද දවසේ මොකද කළේ? ඒ කියන්නේ ඔයගොල්ලෝ පොසොන් එකට මොකද කළේ? ඉතින් සතුටින් හිටියද පන්සල් ගියාද? පහන පත්තු කළාද? ඔව් ඉතින් ඒව කරන්න හවස් වෙන්න බෑ නේද? අපි ඉතින් මේ උදේ වරුවක තමයි මේ ගමන ගියේ. ඉතින් හරිම සතුටින් ගොඩාක් අර ගේ ඇතුළට වෙලා හිර වෙලා ඉන්නට වඩා මේ වගේ එළියට ගිහිල්ලා ඉතින් පොඩ්ඩක් පිටද ලෝකේ බලලා ඉතින් එහෙම තමයි කියන්නේ. ඉතින් ගොඩක් වෙලාට ගැහණු අය ගොඩක් ඉන්නේ ගේ ඇතුළනේ යන්න හම්බෙන්නේ නැහැ නේ එළියට. ඒ හින්දා මං එහෙම කිව්වේ. හොඳද? ඉතින් ගොඩාක් දුර අපිට යන්න බෑ. මොකද මේ බබාලා දෙන්න ඉඳී අපි 4 දෙනෙක් පොඩි බයික් එකකින් යන්න ඕනේ. එතකොට හරි අමාරුයි යන්න මේ කොන්දට ගොඩාක් අමාරුයි. ඉතින් ඔන්න හොඳා මම අද වීඩියෝ කරගෙන ආවේ. හොඳයි නම් කමෙන්ට් එකක් දාන්න. අතට ගිහින් එන්න බයි.